දෙවැනි කොටස තනිමු. දෙව්ලොවේ නැති අසිරින් මව්බිමේ දකින්නෙමු. පරිසරය රකින්නෙමු. වවන්නෙමු වඩන්නෙමු. මේ පිළිනේ සදා මව්බිමට බැඳෙන්නෙමු. දෙව්ලොව පැරදි අසිරිය මව්බිමෙන් තුරන්නේ යන සමයේ ප්ලාස්ටික් අධි භාවිතය නිසා සිදුවන පරිසර හානියට එරෙහිව පාසල් ශිෂ්‍යයෙකුගේ කාර්යභාරය යන අර්ථාන්විත වූත් කාලෝචිත වූත් මාතෘකාව යටතේ වදම් පෙළක් ඔබේ සිතේ සරිටුහන් කිරීමට උගත්යත් විනිශ්චය මණ්ඩලයේ ගරු බුද්ධිමතුන්ගෙන්ද කතිකලෝලි ඔබ සමගෙන්ද පතන් නම් වදකට අවසර ප්‍රථමයෙන්ම මට ලැබී ඇති මාතෘකාව ප්‍රපංචයන් 3ක් ඔස්සේ ඛණ්ඩනය කොට ඔබට කරුණු ඉදිරිපත් කරන්නම්. එසේනම් ප්‍රථමව ප්ලාස්ටික් අධි භාවිතය යනු කුමක්ද? දෙවනුව ප්ලාස්ටික් අධි භාවිතය නිසා සිදුවන පරිසර හානිය. දෙවනුව එම හානිය අවම කර ගැනීමට පාසල් ශිෂ්‍යයන් ලෙස අපට ගත හැකි ක්‍රියාමාර්ගයක්. එසේනම් අවසරයි මේ ප්‍රපංචයන් 3 ඔස්සේ ඇරඹීමට මාගේ ප්‍රස්තුතිය. පළමුව ප්ලාස්ටික් අධි භාවිතය යනු කුමක්ද? කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකයේ විවිධ ඇසුරුම් සහ නිෂ්පාදන සඳහා යොදා ගන්නා බහුල හෝ බහුවිධ නිමෝද්‍රව්‍යයක් වන ප්ලාස්ටික් අසීමිත ලෙස භාවිතා කිරීම ප්ලාස්ටික් අධි භාවිතය කියලා සරලවම හඳුන්වනවා. එසේනම් මා දැන් හැරෙන්නම් මාගේ දෙවන ඛණ්ඩනයේ දෙසට. මාගේ දෙවන ඛණ්ඩනය වන්නේ ප්ලාස්ටික් අධි භාවිතය නිසා සිදුවන පරිසර හානිය. මධ්‍යම පරිසර අධිකාරිය සමීක්ෂණ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ දිනකට ඉවතන සිලිබෑග් මිලියන 20ක්ද ලාන් ෂීට් මිලියන 17ක්ද ප්ලාස්ටික් බෝතල් මිලියන 5ක්ද පරිසරයට මුදා හරිනවා. එතනිනුත් එහාට ගියාම සමුද්‍ර පරිසර අධිකාරිය සමීක්ෂණ වාර්තාවන්ට අනුව වසරකට ශ්‍රී ලංකාවේ පමණක් මුහුදු ආශ්‍රිතව ඇති පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝ ලක්ෂ 326ක් පමණ වෙනවා. මේ වන විට ත්‍රිලියන 5කට අධික පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් ලෝක පුරා මුහුදු ආශ්‍රිතව තැන්පත් වෙලා තියෙනවා. පොලිතින් සහ ප්ලාස්ටික් අධි පරිභෝජනය නිසා තල්නොසුල් කැස්බෑවන් වැනි ජලජ ජීවීන් තුළද පක්ෂීන් සහ ක්ෂීරභායන් තුළද ප්ලාස්ටික් අඩංගු වෙලා තියෙන නිසා ඔවුන් මරණයට පත් වෙලා තිබෙන අවස්ථා බොහෝමයක් වාර්තා වෙනවා. ඒ වගේම 2050 වර්ෂය වෙන විට සාගරයේ ජීවත් වෙන ජලජ ජීවීන් ප්‍රමාණයට වඩා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩි වෙනවා කියලා විද්‍යාඥයෝ විසින් පෙන්වලා දීලා තියෙනවා. මෙම බලපෑම අවම කර ගැනීමට පාසල් ශිෂ්‍යයන් විදිහට අපට ගත හැකි ක්‍රියාමාර්ගය ලෙස පාසල තුළ තිබෙන කසල දිරන සහ නොදිරන ලෙස බැහැර කිරීම සඳහා කසල බදුන් තැන්පත් කිරීම පළමු අධ්‍යයන ලෙස සිදු කරන්න පුළුවන්. මේ කසල බදුන් තැන්පත් කිරීමෙන් පමණක් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒ නිසා අසල නිවැරදිව බැහැර කිරීමේ නිවැරදි ක්‍රියාවලිය පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීම දෙවෙනි අධ්‍යයන ලෙස අපිට සිදු කරන්න පුළුවන්. මේ ක්‍රියාවලිය දිගින් දිගට පවත්වාගෙන යාමට පරිසර නියමකට වැනි පරිසර සංවිධාන පාසල තුල ආරම්භ කළ යුතුයි. ඒ වගේම පාසල් සිසුන් සම්බන්ධ කරගනිමින් මිනිසාට මරණීය බලපෑම් පවා ඇති කරන ශුද්‍ර ප්ලාස්ටික් වැනි ප්ලාස්ටික් ප්‍රභේදයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කළ යුතුයි. රේඩියෝස් භාවිතය අවම කිරීම, රීයුස් නැවත භාවිතා කිරීම, රීසයිකල් ප්‍රතිචක්‍රීකරණය වැනි පරිසර හිතකාමී සංකල්පයකට 3R සංකල්පය පිළිබඳව දෙමව්පියන් සහ සිසුන් දැනුවත් කිරීම මගින් පාසල් භූමිය විතරක් නෙමේ නිවස ආශ්‍රිතව ප්ලාස්ටික් නිසා ඇතිවන බලපෑම අවම කරගන්න පුළුවන්. ඒ වගේම ප්ලාස්ටික් නිසා ඇතිවන හානිය හැඟවෙන තේමාවන් ඔස්සේ තරග සහ ප්‍රදර්ශන පැවැත්වීම තුළින් දේශනයකට එහා ගිය අවබෝධයක් සිසුන්ට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම පොලිතින් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය වෙනුවට වෙනත් විකල්පයන් අපිට යොදා ගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය විදිහට ප්ලාස්ටික් එකේ ඔතාගෙන එන බත් මුල වෙනුවට සේකොලේ ඔතාගෙන එන බත් මුලේ තිබෙන සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව සිසුන්ට පෙන්වා දෙන්න පුළුවන්. පාසල් ශිෂ්‍යයන් විදිහට මේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් ප්ලාස්ටික් නිසා ඇතිවන බලපෑම යම්තාක් දුරට හෝ අවම කරගන්න පුළුවන්. එසේ රසායනික දක්වන්න මාගේ කතනය. පළමුව ප්ලාස්ටික් අධි භාවිතය යන කුමක්ද යටේට හැඳින්වුවා. දෙවනුව ප්ලාස්ටික් අධි භාවිතය නිසා සිදුවන පරිසර හානියක් පෙන්වුවා. දෙවනුව එම හානිය අවම කර ගැනීමට පාසල් ශිෂ්‍යයන් ලෙස අපට ගත හැකි ක්‍රියාමාර්ගයක් පෙන්වුවා. එසේනම් අවසරයි ඔබ නික්මයන්ට. අවසාන ගසත් මිය ගිය පසු, අවසාන නදියක් විෂ වූ පසු, අවසාන මාළුවත් අල්ලාගත් පසු මිනිසාට වැටහෙවි මුදල් ආහාරයට ගත නොහැකි